හරි ගයිස් සාදරයෙන් පිළිගන්නවා මගේ ගේමින් channel එකට. අද මම ප්ලේ කරන්න යන්නේ ග්‍රේක්ස් හොටෙල් කියන අලුතෙන් ආපු හොරර් ගේම් එක. මේකේ ශ්‍රේක් නම් නෙමෙයි ඉන්නේ. මේක ශ්‍රේක් ගේම් එක වගේම තමයි. හැබැයි මේකේ නම ග්‍රේක්ස් හොටෙල්. මේකේ ඉන්නේ ග්‍රේක්. ඒකේ ඉන්නේ සුදු වෙස්ට් එකක් දාපු අංකල් කෙනෙක්. ඒක දැක්කම පොඩ්ඩක් බයි හිතෙනවා. මේකේ එන්ඩින්ග්ස් දෙකක් තියෙනවා. හැබැයි මම සෙල්ලම් කරන්න යන්නේ සීක්‍රට් එන්ඩින් එක. අපි එනම් ප්ලේ කරලම බලමු ගේම් එක. මං හිතන්නේ ගයිස් මට ස්ටෝරි එකක් පෙන්නනවා පොඩි. හරි ගයිස් ස්ටෝරි එකේ කීප විදියට නම් මට රීසන් එකට මගේ ගේ දාලා යන්න උනාලු. ඊට පස්සේ මම සිටි එකට මූව් වුණාලු. මට ජොබ් එකකුත් තිබ්බලු. හැබැයි මට සල්ලි තිබ්බේ නෑලු ගෙයක් ගන්න. ඒකින් මම දවස් 5ක් ශ්‍රේග්ගේ හොටල් එකේ තමයිලු නතර වුණේ. අපි එනම් ගේම් එක ඇතුළට යමු. ඒක තමයි ගයිස් ස්ටෝරි එක. මේ ඉන්නේ ග්‍රයිස් ග්‍රේක් කියන එක්කෙන. අයියා ශ්‍රේක් වගේ ඉන්නවනේ. මූණේ කැත විතර. මේ බලන්න. මේක ශ්‍රේක්ගේ හොටෙල් එක වගේ නෑ පොඩ්ඩක් පොඩි නේද? එනම් කතා කරමු. Oh hello there, welcome to Greg's Hotel. How can I help you? එයා මගෙන් අහනවා හායිලු මං කොහමද සෙල්ලම් උදව් කරන්න කියලා අහනවා මගෙන්. ඒකට අපේ හීරෝ අහනවා මට දවස් 5ක මේ හොටල් එකේ නතර වෙන්න පුළුවන්ද කියලා. එයා කිව්වා empty room එකක් තියෙනවලු second floor එකේ. මට ඒක ඇතුළේ නතර වෙන්න ඕනේ. ඊළඟ ගේම් එකේ මෙතන මේක තමයි දොර. ඔව් මේක තමයි. ආයෙත් දන්නේ අපි දොර වහලා නෙන්නේ. බැලුවා. මේ මීන්නේ බූරුවනේ. මේ බූරුවගේ බෙල්ල කපනවා. අයියෝ පව්. බෙල්ල කපලා නැත්තම් පණ පිටින් යාගේ වැඩෙත් දන්නේ නැහැ මේ මින්ද දින්නේ. අනේ මන්ද. හැබැයි පව්වනේ. මේ කොයිද මේ? අනේ මන්ද. ඒ ශ්‍රේක් හොටෙල් එකේ මෙතන ශ්‍රේක් සීයි ටියනේ. කොහෙද දන්නේ? තන්නේ මේ ඉන්නේ 100 වෙන්නේ. 100 ගෑවෙන්නද මේ තියෙන්නේ. මේක ඇතුළට මේ යන්න පුළුවන් දන්නේ. මොකද්ද දන්නේ නැහැ නේද උඩ? මෙතන්නේ මේක වෙන්න ඕනේ දොර. ඒක අරින්න පුළුවන්ද දන්නේ නැහැ. ඉන්න කබඩ් එකක් තියෙනවා. කබඩ් වල. ඒක හරි. හරි කාමරේ ඇතුළේ. මෙන්න තියෙනවා මගේ කාමරේ. ශ්‍රේක් හොටෙල් එකේ කාමරේ වගේ තමයි කිසි වෙනසක් නැහැ. අයියෝ දැන් බලලා යන්න උනානේ. අර බාත්රූම් එකට යන්න ඕනලු ඉදා ගන්න බෑ. අපි එනම් බාත්රූම් එකට ගියා. අයක නිකම්ම දොරවල් වැයෙනවා. අර දොර වහන්න ඕනේ අපි. ඒකම දොර වැයෙනවා. අබුල කොහමද? අයියා කොහමද? මේ මුල් කට බලන්න ඕනේ. මේ මු පුස්කාලා කාපාට වෙලා. අඩ ගානක් දන්නේ. මොනවද දන්නේ නැහැ නේ බැලුවේ කියන්නේ. Hey, koyda bathroom එක තියෙන්නේ. ඒ bathroom එක නෙමෙයි උඩ. bathroom එකෙන් මම මුළු යාළුවගේ යාටත් ගිරේ. එතන යම්.
ඒ පොඩ්ඩක් බලන්න එක්කල් බිල්ල ගන්න ඉස්සේ ඉතින් බාත්රූම් කරකේ වගේ බාත්රූම් එකක් ඇතේ නැහැ මේ බාත්රූම් ලස්සන ටික අනිත් දවසේ බලමු. මේ දෙවනි දවසේ එයානවා යාට බවන්න බන්ද කියලා යාට පොඩි වැඩ ටිකක් තියෙනවා ඊට කරන්න යාට ඒක බවන්න පුළුවන් කියලා. තමයි සවුන්ඩ් ලයික් a good bean. සවුන්ඩ් එක ඉන්න දෙවිලා කියලා තමයි මෙයා නම් කියන්නේ. දන්නවද දුවන්නේ? Ya, tidurin. Ya, gue udah tidurin. ඒ පිටිලගෙන යන්න අමාරුයි නේ. පිටිය කොහෙන්ද යන්නේ? මම පිටි දෙකක් ගන්නවා. දෙවලි පෙට්ටේ උස්සන්නත් තියෙනවා. මේක උදව් කරන්න කවුරුත් ඒක බලන්න. ඒක තමයි දුන්නේ. ඉතින් හරි ඒකත් හරි යාම කිව්වේ. අපි ඒක ලියන්න දෙන්න.
මේක යන්න නැලවෙනවා අප්පා කම්මැලි දැන්. හරි අන්තිම පෙට්ටිය. අන්තිම පෙට්ටිය. කොහෙද මේ යන්නේ? මේවා ට්‍රැක් කරන්න. හරි පෙට්ටි යන්න දිනේ. හරි දැන් තියෙනවා. හරියටම කිව්වා. අනදිරි ගන්න දෙමත් නේ. මම යන්නේ ස්ටේක් ගාවට යන්න ඕනේ. එන්නම් අතට පොඩ්ඩක් මේ වුණේ. බාන්න කිසිවෙක් ගිල්ස. ඒක නෙමෙයි. ගුවන් විදුලිය කතාවලා ඒක ඉවරයි. කරන්න දෙයක් නැහැ නේද දාන්න වෙන්නේ. ආයේ චූබරයිලු. දැන් චූබාන්නේ. ආපු දවස් පාක් දාන්නේ. කන්න තු කොහොම දානවද දන්නේ නැහැ. කන්නේත් නෑ දානවා. අපුවා good night bye. ඉතින් මේක බයි දෙන්නෙත් නෑ guys. එච්චර. දැන් නිදා ගන්න. guys මේ පෙන්නන්නේ ඉතින් කොහොමද වෙන්නේ කොහොමද මම නම් ඊ අන්දර නිදාගත්තා බෑ අද පොඩ්ඩක් මට පොඩි වෙදියා නිදා ගන්න අමාරුයි මට පොඩි හීන වගේ උත්තේුණා වෙන කතාව අයියෝ තවත් ජොබ් එකක් තියනවලු මට මොකද ජොබ් එක? ඒ මට බාත්රූම් එක ක්ලීන් කරන්න දෙයක් නැහැ ක්ලීන් කරන්න තමයි තියෙන්නේ ක්ලීන් කරමු. වෙටි නා බොක්සස් අර බොක්සස් තිබ්බේ ඒක දුන්නු මගේ මම හිතන්නේ ඒක තමයි තියෙන්නේ. කොස්ස කියලා ගන්න කොස්ස ගන්න. දැන් ඒක ක්ලීන් කරලා තමයි මම දැන් අපි නයිට් නස් පින්නන්න යන්නේ. හරි guys මේ දින රූම් එක. මේ දිනේ කොස්ස guys. හරි guys එයා අපි ගේම් එක ඇතුළට යනවා. හරි මම අස් ගන්න යන්නේ. හැබැයි මට ඔයා කීයක් කරේ දෙන්න. මට ගියක් ගන්නත් නේ එකම මේ වැඩ කරන්නේ මම. හොඳයි guys මේක අස් ගන්නදී. ඉතින් මඩස් කල් ඉවරයි හා කප්පරේ ඔස්ලයි බ්‍රේක් hey bro කොහෙද ඉන්නවා එළියට ගියා මට අස් ගන්න ඉල කොයි මම බුදු තට්ටුඩ මොනවා වෙයිද දන්නේ
විදිහට මාරු වෙන්නේ යන්නේ. ලෝකසදී. නාපියන් බ්‍රේක් හොයන්න. මම කාමරේ ඇස්ලෙම රින්ගුවක් දන්නේ. නෑ. ඔයද යන්න ඇත්තේ මේක තුඩි ගියා. මේ කබඩ් එක ඇස්ලෙන් ඇඟුණා. ඒක. ඔබ ගන්න දාගමු. ඉතින් යා පිළිගන්න ඉතින් කරන්න. ඒ නිදා ගන්න බෑ. Midnight 3 එක. අපි ඉන්නේ රෑ ජාමි. දොරවල් ඔක්කොම ලොක්. දැන් මොකද්ද කරන්න ඕනේ? අපිට යන්න එපා කියලා තියෙනවා. මෙතන මෙන්න කණ්ණාඩියක් තියෙනවා. එයා මම නයි තාම නැගිටලා ඉන්නේ කියලා. මං කියන ආයතන නයිට්මෑර් එකක් පෙවුණා අම්බෝ. ඒක පෙවුණු විදියට නම් බයිතුණා. එයා හරි. එයා මට තෑන්ක් යූ කියනවා මං ඊයේ බාත්රූම් එක ගස් කර දුක. කමක් නැහැ වෙල්කම් වෙල්කම්. හරි මට නිදා ගන්න. හරි නම් මං නිදා ගන්න යනවා බොස්. බයි. බයි බොස්. එයා නේද බෝඩ් එක අල්ලින් ඉන්න එපා කියලා දාන්න. පිස්සුනේ. කරන්න දෙයක් නැද ගන්න දාගමු. නයිට්මෑර් නම් බයිතුණා. නයිට්මෑර් එකක් නැත්නම් ඇත්තද දන්නේ නැහැ නේ ගයිස්. දරවල් ඔක්කොම ලොක් කළා ගයිස්. කවුරුත් නැහැ. දැන් යන්න පුළුවන් දැන්. දැන් නෑ දොර ලොක් කරලා තියෙන්නේ ගයිස්. ගයිස් නිදාගන්නේ නැහැ නේ. කවුද කයි සිරාදී? හරි. හතරවෙනි දවසේ මින් ලයිට් බල්බ් එන්නේ. ලයිට් එකේ ඉෂුව එකක් තියෙනවා. මොකක්ද දන්නේ නැහැ නේ ඉෂුව එක. මට දන්න නම් මං හදනවා. අද මොනවද කරන්න තියනවද මට? කම්මැලි නිකන් ඉන්නේ. තියනවලු. ඉතින් මොනවද කරන්නද? භයානක ප්‍රශ්නයක් අහනවා. ඊ බ්ලඩ් වලට බයද කියලා ඇහුවා. මොම කිව්වා. ඔව් ඇයි ඒක ඇයිද කියලා. හරියට දරා ගන්න එපා. කවුද? ගයිස් කවුද මරලා දාලා? කවුද දන්නේ නැහැ. අල්ලපු කාමරේ හිටපු කෙනෙක් දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් අපිට ක්ලීන් කරන්න තමයි තියෙන්නේ. මොනවා කරන්නද දන්නේ. කවුද දන්නේ නැහැ ගයිස් මරලා දාලා තියෙන්නේ. දැන් නෑ ඉතින් පොඩ බයි දෙනවා ගයිස්. දැන් එන්නේ නැහැ. චකවුම් තා. කරන්න දෙයක් නැහැ. ඉතින් අස්කන්න තමයි තියෙන්නේ. guys එන්නම් guys බයි දෙනවා. කරන්න දෙයක් නැහැ guys. පස් කරමු. guys යවුවා කියන්නකෝ මට. දැන් guys නෑ guys. hey guys මොනවද
guys. Apa guys jangan kawan. Diam. Saya ketahuan ya. Ini
හරි guys අන්තිමට එන්න ගාගත්තා. හරි guys හරි guys මම කොහොම හරි ගේම් එක ඉවර කරා. මම මේක ස්ටොප් කරේ guys. එක පොඩ්ඩක් වෙලා යන වැඩක්. එක ටිකක් අමාරු වැඩක්. තමයි guys මම ස්ටොප් කරේ. කොහොම හරි guys අපි ගේම් එකෙන් දින්න. මේක ශ්‍රේක් එක වගේ තමයි. පොඩ්ඩක් අමාරුයි. මේකේ තියෙන්නේ අපිට ඔනියන් 40ක් කලෙක්ට් කරන්න ඕනේ. මං කොහොම හරි guys මේ ගේම් එක ඉවර කරා. අපි එන ඊළඟ හොරෝ ගේම් එකෙන් හම්බුමු. මට subscribe කරලා like කරලා තියාගන්න. එහෙනම් මං ගිහිල්ලා එන්න. එහෙනම් bye.